මේ ඉන්නේ මගේ weight gain කරපු client කෙනෙක්. ඒතර මේ ඉන්නේ මගේ fat loss කරපු client කෙනෙක්. ඒතර මේ දෙන්නගේ diet එකේදී වෙනස උනේ අපි මේ client weight gain එක කරන්න calorie surplus එකක් create කරා. ඒතර අපි මේ client fat loss එකක් කරන්න මෙයාට අපි calorie deficit එකක් create කරා. ඒතර මේ දෙන්නගේ diet එකේ වෙනස මෙන්න මේකයි. ඒතර මේ දෙන්නම කරපු same දෙයක් තියෙනවා. ඒතර මේ දෙන්නම සතියේ දවස් 3ක් 4ක් අනිවාර්යයෙන්ම weight training කරා තමන්ගේ body එකේ strength එකට එහෙම නැත්නම් muscle එක grow කරන්න අනිවාර්යයෙන්ම සතියේ දවස් 3ක් 4ක් weight training කරා. ඒතර මේ දෙන්නම abs කරා, abs plan එකක් follow කරා. ඒ දෙන්නගේ core එක strong වෙන්න හේතුව මේ දෙන්නගේ cardio කරා. ඒතර cardio කරත් මේ දෙන්නගේ health එක maintain වෙන්න එහෙම නැත්නම් extra calories ප්‍රමාණයක් burn කරන්න. ඒකම warm up warm down මේ ටිකත් මේ දෙන්න weight training එක include කරගත්තා. ඒකම මේ දෙන්න කරපු තව දෙයක් තමයි මේ දෙන්නගේ diet එකේදී මේ දෙන්නම දෙන්නගෙම daily protein intake එක අනිවාර්යයෙන්ම ගත්තා. ඔයා weight gain කරත්, ඔයා fat loss කරත් අනිවාර්යයෙන්ම ඔයාගේ daily protein intake එක අඟට ගන්න ඕනේ වගේ muscle එක maintain කරන්න. ඒතර අපි මේ fat loss කරද්දී ගොඩක් වෙලාවට මෙයාට අපි daily step count එකක් දුන්නා. අපි weight gain කරනකට ලොකු daily steps count එකක් දීලා තිබ්බේ නැහැ. මොකද එයාට weight gain කරන්න ඕන හින්දා. ඒතර fat loss එකක් කරද්දී ඔයා steps cover කරන එකේ වගේ benefit එක තමයි ඔයාට නොදැනුවත්වම ඔයා active වෙනවා. ඒත ඔයාට නොදැනුවත්වම ලොකු මහන්සියක් නැතුව ඔයාට වැඩි calories ප්‍රමාණයක් burn කරන්නත් පුළුවන්. ඉතින් ඔයාට weight gain කරන කෙනෙක් විදියට ඔයාට පුළුවන් මේ steps එක follow කරන්න. ඒතර ඔයා fat loss කරන කෙනෙක් නම් ඔයාට මේ steps එක follow කරන්න පුළුවන්. තවත් මේ වගේ tips දැනගන්න ඔයාට මාව follow කරලා තියාගන්න පුළුවන්.